මොකද වෙන්නේ? මල්ලි කොහෙද ආවේ? මම මේ පල්ලෙහා පැත්තට පොඩ්ඩක් ගිහින් එනවා. අයියෝ කොහෙද මේ පැත්තේ? මල්ලි මම මේ ළමයාට පොට්ටියක් ගන්නවා. හරි මම යනවා. හරි මල්ලි. හරි පරිස්සමෙන්. හරි මගේ පරණ හොඳම යාළුවෙක්. දැන් ඉතින් වැඩි හම්බෙන්නෙත් නෑ. මොකද්ද කරන්නේ? ඉතින් රස්සාවකුත් නෑ දැන්. විවිධ රස්සාවක් දාලා ආවා. දැන් ඉතින් වැඩන්නේ. ළඟදී අර පාර සුද්ධ කරන එකෙන් ඇවිල්ලා සුද්ධ කරලා නැද්ද ඔය? හැම තැනම වැවිලා. ගස් කොළන් වැවිලා. අර මොකද්ද අර? අඩෝ බස් එක ගන්නේද? කැඩිච්ච බස් එක දාලා ඉවිල්ලාද කොහෙද? මේක හදලා ගත්තොත් මට සුපිරියට ගොඩ යන්න පුළුවන්. මලකඩත් කාලේ දිලලා හදලා ගන්න පුළුවන් හිටන්. අස්සෙන් මේ නැගින් හීලා සාන්ට පිටගස්මට ගියත් ඉන්නත් ඒ බලුන් නැගලා උඩ ගියත් ඒ උඩ ආඩේ ස්ටාර්ට් කරමු බලන්න. ස්ටාර්ට් කරා අයන ස්ටාර්ට් කරා ස්ටාර්ට් කරා මොකක්ද කරන්නේ? තෙල් නැද්ද කොහෙද මේකේ? වැඩක් නෑ තෙල් දාන්න. බලමු යන කවකින් හරි තෙල් ටිකක් ඉල්ල ගන්න. ඩක් ඉල්ල ගන්න අන්න කට්ටිය යනවා. අන්න බස් එකක් එනවා නේද? සීරිපාලගේ බස් එක. මං කලින් ඕකේ තමයි වැඩ කරේ. අයියෝ නවත්තන්න ඉතින්. අයියෝ නැවතුනේ. සිරිපාල අයියේ කොහමද? මල්ලි කොහොම ඉති ජීවිතේ? දැන් ඉතින් මොකද්ද කරන්නේ? ඉතින් ජීවිතේ කියලා අහල වැඩක් නැහැ. මං ඉතින් රස්සේ උත්තස් වුණා. ඒකනේ මල්ලි. බස් එක නම් ගියා මචං. බස් එක ගියා. මේ මං අයියගෙන් තෙල් ටිකක් ඉල්ල ගත්තා. මං වලට ටික කට් කරලා වෙන්න. කට් කරලා බලමු මේකට ගහලා. හරියට ඉතින් වඩේ ගුඩනේ. ඉතරනේ. තෙල් ටික දාගමු. තෙල් ටික නම් දාගත්තා මචං. බලමු බස් එක ස්ටාර්ට් කරලා. ස්ටාර්ට් කරා. අඩු වෙඩ. පිකප් එකක් මදි බා. මොනව කරන්නද? චොරබර ගියවිල හරවනකොට අයියෝ පෑගින්නේ නේ. පෑගින්න මදි. අපි මේ ගරාජ්ජේ අයියගෙන් අහලා බලමු ණයට මේක හදලා දෙන්න බැරිද කියලා. යම් බලන්න ගරාජ්ජේ අයියා. අයියෝ අනිත් බස් වලට වඩා වේගෙන් යනෝනේ. කබල් වුණාට උපිරි බස් එක. ඇදලා ගත්තොත් ආ ඉතින් හොඳ වණ්ඩියේ. මින් කරන් ගාරාජ්‍යත් පහු බලලා දාගමු.
ගියඩ්ඩේ අරගෙන එතන අයියා බස් හදනවා. මෙන්න මේ පිටිපස්සට දාන්න. පිටිපස්සට දාන්න එපාලු නේ. එපාද? ආතරින් දාන්න. හරි එහෙනම් අඩෝ වැස්සොත් එනවා. අඳුරුත් කළුවරත් වෙනවා. යම් බලන්න. මේක අයියා. මම බලමු. අයියා මේ මට මේක තව දවස් දෙක තුනකින් හදලා දෙන්න බැරි වෙයිද? ආයි පුළුවන් වැඩ මේ මල්ලි පුළුවන් වැඩත් අඩුයි. එහෙනම් මල්ලි හදලා දෙන්න. හරි හදලා දෙන්න. අයියේ මේ මගේ බස් එක හැදුවත් දන්නේ නෑනේ. හැදුවා මල්ලි අර පිටිපස්සේ තියෙන සුපිරි එකට. කෝ අර පැත්තේ මල්ලි. කෝ කවුද මේක ඉස්සරහට අරන් ගියේ? අයියෝ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අයියා නම් බස් එක නගින්නද? අඩේ සුපිරියටම හදලා තියෙන බස් එක නම් ඉතින් බස් එක සුපිරියටම හදලා තියෙනවා. ඊට පස්සේ ගම මේ කට්ටියට යන්නේ. සමාවෙන්න ඕන. බහිමු. මේ ඉබ්බේම යනෝනේ. අයියෝ මට හෑන්ඩ් බ්‍රේක් අදින්න බැරි වුණානේ. එක් ඇදලා බහිමු. දැන් යන්නේ. අයියේ. මේ මෙච්චර ලස්සනට හැදුවද මේක? මේ මං අර දුන්නු පරණ බස් එකද? වා. ඕයි මල්ලි. ඕ මේ ඔයාගේ බස් එක තමයි. අයියේ ගාන කොහොමද දන්නේ නේ? මල්ලි ඔයාට ස්ටිකර් කරන් ටිකයි ඔය වීදුරු මං අලුතෙන් දැම්මා. තව ලයිට් ගැහුවා. ඔය ජෙට් ලයින් කාපට් ඔක්කොම දැම්මා. මල්ලි නිසා මං 1,25,000ක් කවන්නේ. ලක්ෂයක් විතර දෙන්නකෝ. දැන් නම් මගේ අතේ නෑ. මම බස් එකේ ට්‍රිප් දුවලා හයර් දුවලා මං ඔයාලට ටිකින් ටික දෙන්නද? මල්ලි ඒක ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි මං කපන්නේ නෑ. ගෙනියන්නකෝ. ප්‍රශ්නයක් නෑ. අනේ thank you අය. ඔඩි බස් එකනේ. ඔඩෝ මෙන්න ඊවි ඉවල ඇස් දෙකත් ගාලා. ඔඩෝ සුපිරිම බස් එකක් ඈ. අඩෝ මේකෙන් අද ඉඳලා මම ට්‍රිප් දුවලා හයර් දුවලා අන්සියෙන් ගන්න සල්ලි වලින් මේ අයට දෙන්න ඕනේ ඉතින්. මම පොඩි ලස්සන ගයක් හදලා බලමු බස් එක නැගලා අපි වටයක් දෙකක් යන්. ඔඩෝ සුපිරියට මාදලා තියෙන බස් එක මේ. සුපිරියටම බස් එක හදලා තියෙනවා. අඩෝ සුපිරියටම බස් එක හදලා තිනවා. ලක්ෂය ගියපම් පරණ කෙඩිච්ච බස් එකක් හදා. මේ ලොදරන් මම මේ බස් එක ගෙන ලොදරන් කෙලින් තාම බිමු. ආඩෝ එන්ජිමක් අලුතින් බෝර් කරලා දුවේද බා. දැන් පික් අප් කරනවා. අඩෝ බ්‍රේක් හිට් වෙනවා බා. ඇඟිලි දෙකයි තියෙන්නේ. කකුල ඇඟිලි දෙක විතරයි තියෙන්නේ. බ්‍රේක් හිටිනවා එතන. ආඩෝ බලපන් නිකම් මේකත් තෑරියව ගමන් යනවා. බලමු හෙඩ්ලයිට්ස්. හෙඩ්ලයිට් සුපිරියට හදලා තියෙනවා. අයින්ගේ මට වගේ හෙඩ්ලයිට් තිබුණේ නෑ. ගම් බලන්න. දැන් බලන්න ඇති මේ අන්තිම බස් එක මොකක්ද කියලා කට්ටිය. අර පිකප් එක නේ. ඉතින් අපි මේ ඉවරයිද කියලා මේ පොඩි රවුට් එකක් දාමු.
කට්ටේ මම හොඳ වෙලාවට හරව ගත්තා. අපි පොඩ්ඩක් මේ කීපර්ගෙන් පොඩ්ඩක් අහලා බලමු අපිට මේ රෝඩ් එකක් දාගන්න පුළුවන් නේද කියලා. කවුරුවත් නැහැ නේ. සායනේ දෙකේ දෙවිලාවට මට බස් පදින්න ලයිසන් තිබුණේ. ඉතින් පාක් කරමු තින් බලන්නේ ඉතින් කීපර් මොකද මේ බස් එක කියලා. පිරිල් බල කතා කරමු පොඩ්ඩක්. කෝ කීපර් ප්‍රවෙත්තිනි. මේ ඉන්නේ කීපර්. අයියේ මේ මට මම මේ බස් එකක් මේ යන්නේ සල්ලි වල අරගෙන හදුවා. මට මේ තියෙන රූට් එකක් දෙන්න බැරිද සල්ලි වලට වගේ? මල්ලි අපිට එකක් තාම එක බස් එකක් වගේ තියෙන රත්නපුර මාතර එකයි තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් ඒකට යන්න. හරි හරි. අයි මෙන්න ඔයාගේ බෝඩ් එක. thank you. මං ගිල්ලන්නේ. ඊ සල්ලි බඳින්න ඕනේ. අපස්සේ බලමු කි. තාම මේක ඔන්න එහෙනම් මේක බෝඩ් එක මෙතන රත්නපුර මාතර පිටිපස්සේ එකක් දාමු. වහින ඉක්මනට දාගමු. මේක දැම්ම. අපි දැන් එහෙනම් ගෙදර යමු. ඉතින් කතා කරන්න දේවල් නැහැ. මේ ළඟදීම මම වෑන් එකේ වීඩියෝ එකකුත් ගේන්නම්. අදාළමනේ කොයිද පාරවල් කියලා. ගෙදර යන් අපි. ගෙදර එක්කනේ මගේ බස්සිය උස. ඉතින් පාරෙම යන්න ඕනේ කියලා යන්නේ. අන්නර පේන අන්නර තට්ටිය තමයි පේවල් තියෙන්නේ. ඔයාලට වෙන්නන්න. අර මෙතන මුදුනේම තියෙන්නේ මට ඔයාලට පෙන්නන්න විදියක් නැහැ නේ මගේ ගෙදර. අර ඔයාලට පේන ඇති. මම ඔයාලට පස්සේ ඊළඟ වීඩියෝ එක පෙන්නන්න. අර උඩම කල්මලකට ගාලා වගේ තියෙන්නේ. අන්න ඒක තමයි මගේ ගෙදර. හරි එහෙනම් යාළුවනේ අදට සමුගන්නවා ඕනේ. ඉතින් ගෙදර ගාවට ආවා. අද සමුගන්නවා. Goodbye.